තෙරුවන් සරණයි. මම විභාවී ස්වාමීන් වහන්සේ සම්මා ජීව සමාජයේ සභාපති ස්වාමීන් වහන්සේ විදිහට දැනට වැඩ කරන්නේ. සම්මා ජීව සමාජයේ ආරම්භය පිළිබඳව මම ටිකක් කතා කරන්න ඕන. අපේ ආචාර්යෝත්තම මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේ 1980 දශකයේ මේ රටේ තිබිච්ච කලබලත් එක්ක තරුණ අසහනයත් එක්ක ඒ සඳහා සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් මේ සම්මා ජීව සමාජය ආරම්භ කළා. විශාල පිරිසක් එකතු වුණා. විශාල පිරිසකට සේවයක් කළා. ඒත් ඉතින් ටික ටික වයසට ගිහින් ඒ සම්මා ජීව සමාජයේ ටික ටික නැති වෙලා ගියා. ඊට පස්සේ අපි අපේ ධර්මායතනයේ දහම් පාසල ඉගෙන ගත්තේ. ඒ වගේම දායක පවුල් වල සම්බන්ධ පිරිස එකතු වෙලා නැවත වතාවක් සම්මා ජීව සමාජය ආරම්භ කරන්න ඕන ටික කල්පනා කරලා සම්මා ජීව සමාජයේ නමින් සංසදයක් එහෙම නැත්නම් එකතුවක් සමිතියක් ආරම්භ කළා. ඊටාම හොඳ පිරිසක් එකතු කරගෙන. ඒක තමයි සම්මා ජීව සමාජයේ ආරම්භය. මේ වෙනකොට අපට දෙහිවල කැම්බල් ප්ලේස් එකේ පර්චස් 28ක අතර ප්‍රමාණික මුහුද පැත්තට වෙන්න ඉඩම් ප්‍රමාණයක් ලැබුණේ. ඒක 1940 ගණන් වල ඉඳලා පන්සලකට අයිතිව තිබිච්ච මහතර බාලුකාරාමයට අයිතිව තිබිලා පසු කාලෙදී වජිරාරාමේ අපේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේගේ පරිපාලනයට යටත් කළා. උන්වහන්සේ අපේ සම්මා ජීව සමාජයට මේක පරිත්‍යාග කළා. කටයුත්තක් මොන හරි හොඳ දෙයක් කරන්න කියලා. අපිත් එක්ක එකතු වෙච්ච හුඟක් දෙනෙක් කල්පනා කළා පන්සලක් හදන්න. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරන තැනක් හදන්න. නොඑක් විදිහේ සාකච්ඡා ඇවිල්ලා පන්සල් හැමතැනම තියෙනවා. අපිත් විහාරස්ථාන හුඟක් තියෙනවා. දැන් වර්තමානයේ භික්ෂුන් වහන්සේලා 40000ක් පමණ ලංකාවේ වැඩ සිටිනවා. නමුත් ඇතැම් පන්සල් වල ස්වාමින් වහන්සේලා නැති තරමට. ඒ අපේ පිරිස කල්පනා කළා පන්සලක් නෙමෙයි වෙනත් ක්‍රමයකට අපි මොකක් හරි කරමු කියලා භික්ෂුන් වහන්සේලා සඳහා සත්කාර කරන ස්ථානයක් නිර්මාණය කරන්නට අදහස් කළා. ඒකේ නම සෙත් සෙවන. මේ සෙත් සෙවන බිල්ඩින් එකක් තමයි ඒ නමින් තමයි ඒ බිල්ඩින් එහෙම ආරම්භ කරලා කටයුතු කළේ. මේකේ මූලික අදහස ලංකාවේ තාම දුෂ්කර පළාත්වල සිටින ස්වාමින් වහන්සේලාට අසනීප වුණාම කොළඹට ඇවිල්ලා ඊටාම් පහසුවෙන් මේ ස්ථානයේ ඉඳලා කොළඹ තියෙන ඉතා දියුණු වෛද්‍ය ක්‍රම පාවිච්චි කරමින් එයත්න්ගේ අසනීප සුව කරගන්න. මෙතන කොටස් දෙකක් තියෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා පිරිසක් අසනීපේ තේරුම් අරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට එනවා. ඒ ඇත්තන් අපි නවත්තර කරගෙන විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසලා අවශ්‍ය කටයුතු කරලා අපි ඒ සුවපත් කරන්න උත්සාහ කරනවා. තව කොටසක් ඉන්නවා භික්ෂුන් වහන්සේලා අසනීප තියෙනවා. ඒත් කල්පනා කරනවා අපට අම්මා තාත්තා කවුරුවත් නැහැ. අනාගතයක් නැහැ. මේ තියෙන විදිහටම අසනීපෙත් තියාගෙන භාවනා කරගෙන මහානකම කරනවා කියන හැඟීමෙන් තව විශාල පිරිසක් ඉන්නවා. මේ හැංගිච්ච පිරිසක්. අපි ඔය ඇත්ත හොයාගෙන ගිහින් එයත්න්ට කරුණු පහදලා දීලා කායික වෙහෙසක් අසනීපයක් තේනවා නම් මේ කටයුතු භාවනා කිරීම පොච්චීම් ආදී කරන්ට අපහසුයි. ඒක නිසා ඒක පැහැදිලි කරලා දීලා උන්වහන්සේලා දිරිමත් කරලා මෙතෙන්ට ගෙනල්ලා තියාගෙන උන්වහන්සේලාගේ අසනීප සුවපත් කරලා කරන්න ওই කොටස් දෙකම අපි බාර ගන්නවා. එතකොට මෙතෙන් තරමක් අසනීප වුණාම භික්ෂුන් වහන්සේ කියන්නේ පුහුදුන් නැත්තේ. මේ සිවුරක් ඇඳගෙන ඉන්න මිනිස්සෙක්. අසනීප තත්වයක් එනකොට කාය දුර්වල වෙනවා. කාය දුර්වල වෙනවත් එක්කම හිත දුර්වල වෙනවා. අපි අධිගම ලාභීන් නෙමෙයි. අධිගම ලාභීන් නම් ඒ අසනීපේ යටපත් කරගෙන භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කඩා වැටෙන හිත අපි බෞද්ධ උපදේශන මාධ්‍යයෙන් ඒ වගේම යෝග ව්‍යායාම තවත් විදිහකට කිව්වොත් සාන්ති කර්ම කියලා කියන්න පුළුවන්. තොවිල් පවිල් නෙමෙයි. අද ලෝකයේ මේ හීලින් ක්‍රම ලෝක හැමතැනම දියුණු ලෝක
ප්‍රචාර වෙලා තිනවා. අද ඇමරිකාවේ රේකී හීලින් කිසියම් කෙනෙකුට සහතිකයක් තියෙනවා නම් ලෙඩ්ඩු හම් වෙලා හීලින් කරන්න පුළුවන්. ඒකෙන් බෙහෙත් හොඳට ඇඟට අල්ලන්න පටන් ගන්නවා. ඒ වගේම ලෙඩාගේ හිත සංසුන් වෙනවා. ලෙඩ වුණාම කලකිරීමෙන් ඉන්නේ. අන්න ඔය මාධ්‍යත් අපි යොදාගෙන ඒ ශාන්ති කර්ම නැත්තම් හීලින් කටයුතු කරනවා. ඒකම අපි ඒ ලෙඩ භික්ෂුන් වහන්සේ එතනින් හොඳ වෙලා යනකොට ඉතා හොඳ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මහරගම ධර්මායතනයේ ආකල්ප පුරුදු කරලා අපි එතනින් ඒ අත්තන්ට යන්න අවස්ථාව සලසනවා. මේක ලෝකෙම කළ යුතු වැඩක් අද. නමුත් අපිට හැමෝටම කරන්න බෑ ලංකාවේවත්. ඉතා සුළු දෙයක්. නමුත් සුළු දේ වුණත් අපේ ආචාර්යෝත්තම මහානායක මහින්පාණන් වහන්සේ අම්පිටි ලොකු හාමුදුරන් වහන්සේ අනුගමනය කරමින් අපට කරන්න පුළුවන් තරමින් මේ කටයුතු කරගෙන යන්න අපේ සමාජීව සමාජයේ ඉන්න සත්පුරුෂ සමාජිකාවන් ඊටාම අවංකව මේකට එළඹිලා ඉන්නවා. ඇයි අපි භික්ෂුන් වහන්සේලා පිටිපස්සෙම යන්නේ? ඒකට හේතුවක් තියෙනවා. වර්තමානයේ හුඟක් දෙනෙක් ඉතිහාසය දන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයේ ඉඳලා මේ දක්වාම මේ සිංහල ජාතියටත් මේ සිංහල රටටත් භික්ෂුන් වහන්සේලාගෙන් වෙච්ච සේවාව අසීමිතයි. හුඟක් දෙනෙක් දන්නේ නැහැ. ඒක නිසා වර්තමානයේ නොඑක් විදියට භික්ෂුන් වහන්සේට නිନ୍ଦා අපහාස කරනවා. ලෝකේ හැමතැනම කළු සුදු තියෙනවා. හොඳ ඇත්තොත් ඉන්නවා, නරක ඇත්තොත් ඉන්නවා. හොඳ ඇත්තෝ එළියට එනවා, නරක ඇත්තෝ හැංගිලා ඉන්නවා. හුඟක් හොඳ භික්ෂුන් වහන්සේ වර්තමානයේ සිටිනවා, ප්‍රසිද්ධ නැහැ, හැංගිලා ඉන්නවා. උන්වහන්සේලා විශාල සේවයක් අපේ සිංහල ජනතාවට කරනවා. අප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ නැහැ. බොහොම අල්ප ස්වල්ප දෙනෙක් තමයි මාධ්‍යයට එන්නේ, YouTube වලට එන්නේ, TikTok වලට එන්නේ, බොහොම අල්ප ස්වල්ප දෙනෙක්. ඒ අතෝ විතරයි දන්නේ. ඒ අත්තන්ගේ සුදු කළු තමයි අපි දන්නේ. එහෙම නැති විශාල පිරිසක් ඉන්නවා. අන්න ඔය පිරිස අපිට ඉන්න ඕන මේ රටත්, ජාතියත්, ආගමත්, භාෂාවත් රැක ගන්නට. මෙතෙක් කරගෙන ආවා. ඔය தત્ත්වේ නැති වුණොත් අපි කොයි පැත්තකට යනවද දන්නේ නැහැ වර්තමානයේ. ඒක නිසා තමයි අපත් අපේ සමාජයේ ඉන්න සමාජිකාවන්, අපේ මහානායක මහින්පාණන් වහන්සේ, අම්පිටි ලොකු හාමුදුරන් වහන්සේ, වර්තමාන අපේ නායක මහින්පාණන් වහන්සේ අනුගමනය කරමින් මේ කටයුත්ත අමාරුවෙන් හරි උත්සාහයෙන් හරි කරන්න ඕනේ කියන කටයුත්ත එළඹිලා තියෙන්නේ. මේ වෙනකොට දෙහිවල කැම්බල් ප්ලේස් එකේ ඒ හදන ගොඩනැගිලි තරමක් දුරට අපි 2025 ඉඳලා මේ වෙනකල් කරගෙන ආවිල්ලා තියෙනවා. අපේ තරමක දියුණුවක් තියෙනවා. මේ පුංචි දුන්න ආධාර මුදල් වලින් තමයි, නමුත් විශාල කොටසක් මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. තව කොටසක් අපිට තියෙනවා කරන්න. ඒ විතරක් නෙමෙයි. මේක අපි කරලා ඉවර වෙලා ඉදිරියට කරගෙන යන්නටත් අපි සමාජිකාවන් දැනුවත් කරන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි 2025 අගෝස්තු මාසයේ විතර මේක පටන් ගත්තේ. දැන් අවුරුද්දක් වගේ කාලයක් ඉක්මලා තියෙනවා. 2027 ජුනි මාසයේ අපේ මහානායක මහින්පාණන් වහන්සේගේ උපන්දිනය 114 වෙනි උපන්දිනය. ඒ දවස වෙනකොට මේ කටයුතු සියල්ල අවසන් කරලා අභ්‍යන්තර ක්‍රියාකාරී වැඩපිළිවෙල පටන් ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සියලු දෙනාම එකතු වුණොත් මේක අවසන් කරලා ඉදිරියට කරගෙන යන්නටත් අපට ඉතාම පහසුවෙන් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කටයුතු කරගෙන යන්නට අපේ සමාජිකාවන්ටත් අනික සියලු දෙනාටම ධෛර්යය, ශක්තිය, උද්‍යෝගය, තෙරුවන් සරණ ලැබේවා.